අද මං ආවේ ලිබ්‍රා ලියපු කතෝරය හොයාගෙන. මේ චන්දන සූරිය බණ්ඩ මහත් ඔබ දැන් දන්නවා ඉතින් කවුද කියලා. පොත්ගොල්ලේ මේ පොත කියෙව්වේ නැහැ. හැබැයි පුංචි අදහසක් දෙන්න හිතුවා. තවමත් වෙලාව තියෙන ඔයගලන්ට BMSH එකට එන්න. මේ පොත ගන්න. හැබැයි පුංචි ළමයි සර්ට ආදර කරන වෙන විදිහකටනේ. හැබැයි සර් කියනවා මේ වගේ පොත් කියවලා මට ආදරය කරන්න කියලා. ඇයි? නෑ එහෙම මටත් වැඩිය මම හිතන්නේ ආදරය කරන එකටත් වැඩිය අපිට මේ දරුවන්ට පණිවිඩයක් දෙන්න උමනයි. මේ මම කියන්නේ මේ දැන් අර මම මේ කියන්නේ සෙලිබ්‍රිටි මානසිකත්වය කියලා එකක් හැදීගෙන එනවනේ. එතකොට පොත්වලටත් අර සෙලිබ්‍රිටි මානසිකත්වයක් ඇවිල්ලා ඒ කියන්නේ ඒක පොත් කතෘවරු කියලා කියන්නේ වෙනම ජාතියේ කණ්ඩායමක්. ඒගොල්ලන් මේ ජනප්‍රිය වෙලා එළියට ඇවිල්ලා මේ වගේ YouTube channel වල ඇවිල්ලා එහෙම කණ්ඩායමක් නෙවෙයි. ඉතින් අර එතකොට යම් වැරදි පණිවිඩයක් ජනගත වෙන්න පුළුවන්. මේ අර ජනප්‍රිය තලයේ කට්ටියක් දැන් මෙන්න ඇවිල්ලා මේ පොත් වැඩේට පැනලා ඒක එහෙම එකකුත් මට පේනවා. ඒක මං එකඟ වෙන ගමන්ම මේ කතාව කියන්නේ. ඒ නිසා අර අපි ආදරය කිරීමේ කියන එක අපි පොඩ්ඩකට පැත්තකින් තියමු. මේ කතෘවරුන්ට ආදරය කරන්න අර මේ නෙවෙයි ඕන. මේ පොත් ඇතුලේ යම් කිසි ආකාරයක මගේ පැත්තෙන් මගේ අරමුණම වෙන්නේ හැම විටකම මේ දරුවන්ගේ ඒකට කොහොමද කියන්නේ දරුවන්ගේ ශාරීරික මානසික සහ සමාජීය යහපැවැත්ම වර්ධනය කිරීම සඳහා අවශ්‍ය වෙන දේවල් කොයි විදිහෙන් හරි ජනගත කරන එක තමයි මගේ උවමනාව වෙන්නේ. එතකොට ඒකට ටෙලිවිෂන් වෙන්න පුළුවන්, පොත් වෙන්න පුළුවන්, මේ වර්ක්ෂොප්ස් වෙන්න පුළුවන්, මොන හරි දෙයක් වෙන්න පුළුවන්. මම හැබැයි ඒක වෙනුවෙන් දේවල් කරනවා. එතකොට මේ ලිබ්‍රා කියලා කියන්නේ චුට්ටක් ඒගොල්ලන්ව මම මේ වෙන තැනක ඉඳලා තරුණ දරුවන්ට කියනවා ඔයගොල්ලන්ගේ හැඟීම් දිහා බලන්න කියලා. මොකද හේතුව අපිට මේ සමාජයේ ඇතුලේ ලොකු වෙන විදිහක ප්‍රශ්නයක් මතුවෙමින් තියෙනවා. අපිට පෙනෙන නොපෙනෙන මේ දෙපැත්තෙන්ම අපිට මේ හැඟීම් සහ අපේ වටිනාකම් සහ ආකල්ප පිළිබඳව යම් ප්‍රශ්නාර්ථයක් ගොඩ නැගෙමින් තියෙනවා. දැන් මෙතෙන්ට ආවහමත් මම හුඟක් දෙමාපියෝ දරුවෝ එනකොට මම දරුවන්ගෙන් අහනවා මොනවද පුතේ කරන්නේ මේ ඉස්කෝලේ වැඩවලට අමතරව මොනවද කරන්නේ වගේ වැහුවාම අම්මයි තාත්තයි තමයි උත්තර දෙන්නේ. එතකොට මට ඒකට කියන්න බෑ අම්මටයි තාත්තටයි උත්තර දෙන්න එපයි කියලා. ඒගොල්ලොනුත් ආදරයෙන් ඒ කතන්දරේ කියන්නේ. හැබැයි මං හිතන්නේ දරුවන්ට අවස්ථාවක් තියෙන්න ඕන ඒගොල්ලන්ගේ හැඟීම්, ඒගොල්ලන්ගේ අදහස, ඒගොල්ලන්ට කියන්න ඕන දේ කියන්න. ඒගොල්ලන්ම කියන්න. සෝ දැන් මෙතනදී තියෙන්නේ මට හිතෙන්නේ ලිබ්‍රා එක ඇතුළේ කතා වෙන්නේ ඒගොල්ලන්ගේ අනාගත ලෝකයේ ඇතුළේ මොනවාද එකක් වෙනවා. ඒ ලෝකයේ ඇතුළේ වෙන දෙයට මොනවද ඒගොල්ලන් කරන්න ඕනේ කියලා. රයිට්? එතකොට මේක තමයි මගේ අදහස වුණේ. එහෙම නැතුව මේ දරුවන්ට රයිට් එන්න මේම එකක් නෙවෙයි. ඉතින් ඔව්. ගොඩක් ස්තුතියි සර් කාලය දුන්නාට. ඉතින් ලිබ්‍රා කියවලා මම ඔයගොල්ලෝ එක්ක මේ ගැන කතා කරන හැබැයි සර්වත් මම සම්බන්ධ කරගෙන අය සාකච්ඡාවට ඒක තව ටිකක් පහුවෙලා මම ගේන්නම් ඔයගොල්ලන්ට. ඉතින් එකතලා ඉන්න පොත්බලේ එක